guys ඉතින් මං අදලන්න ගෙනාවේ ලෝකඩර් ෆෝල් කියන මෙන්න මේ සුපිරි ගන් ගේම් එක. ඉතින් මන් තරම් හොඳට ප්ලේ කරන ගන් ගේම්ස් මොබයිල් එකෙන් ප්ලේ කරන එක්කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් එයාගේ නම ඇඩ්‍රස් එකයි සේරම නෑ විලුවක් කරේ හරිද? එයා එක්කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. මම එයාත් එක්ක ලයිව් ඉදලා පෙන්නන්නම්. ලයිව් ඉදලා නෙමෙයි, එයාත් එක්ක ඔන්ලයින් ගේම් එකක් විතර මම මේක රෙකෝඩ් කරලා පෙන්නන්නම්. එයාද හොද මන්ද හොද කියලා. හරිද? ඉතින් අපි බලමුකෝ. ඔන්න ඉතින් කොරේ වැඩ අමතක වුණා ඈ. සෝරි. වෙල්කම් බෑක් එක අමතක වුණානේ. ඔන්න එනම්. හෙලෝ ගායිස් ඉතින් ඔතතකල මං හෙලෝ ගානේ මොනවද වෙන්නේ? සංසාර ජීවිතේ පාළුවේ. හරියට දැන් හරි. හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් එදාටත් ඔයගොල්ලෝ මගේ channel එකේ තවත් මාළුත් වීඩියෝ එකකින් තමයි හම්බුනේ. ඉතින් මම ඔයාලට ගෙනාවේ local water මොකද කියන සුපිරිම කැතම අමුතුම පරණම නමක් තියෙන මෙන්න මේ ගන් ගේම් එක. මේ මගේ දෙවෙනි වීඩියෝ එක වේ. පළවෙනි වීඩියෝ එක නම් පොඩි ෂෝට්ස් එකක්. ඉතින් කවුරුත් ගණන් ගන්න එපා. මම මේ සවුන්ඩ්ස් අඩු කරලා තියන් ඉන්නේ. නැත්තම් මං කියන එක හෙන්නේ නැහැ. පේනවනේ සෙම හොදටම. දක්ෂයාට සෙම මටත් සෙම සේරටම සෙම. මේ සෙම කියන එක කොහෙද නැති වෙන්නේ? ડોක්ටර්ස්ලා හෙන්නේ කොන්නේ. ඕන්නේ කියන්න ඕනේ. කවුලන්නේ. ඉතින් අද මං ඉරිදා හවස තමයි මේක රෙකෝඩ් කරන්නේ. මං අමාරුවෙන් තියන් ඉන්නේ මේ සෙම. ඒක කවුරුත් ගණන් ගන්න එපා ඒක. අන්න ඉතින් ආපු ගමන් වා කන්නනේ හදන්නේ මනික. ඔන්න බලන්න මගේ අනිත් ෂොටිය. කියන්නේ මට තව ෂොටි තියෙනවා ඒව ගන්න පුළුවන්. ඊට දැන්ට මම ප්ලේ කරන්නේ මේ ෂොටි දෙකෙන් විතරයි. තව සුපිරි වීඩියෝස් ගේද්දි තමයි මම ඔයාලට සුපිරි ෂොට්ස් ගන්ස් ගන්නෙ. ඇත්තටම කියනවා අනිවාර්යෙන් මේකයි කියන්න තියෙන්නේ. දුකට කාරණාව තාම සබ්ස්ක්‍රයිබ් 6යි තියෙන්නේ channel එකට. ඉතින් මට සබ්ස්ක්‍රයිබ් 50 පන්නන්න පුළුවන් වුණොත් තමයි සුපිරි වීඩියෝස් ගේන්න පුළුවන් වෙන්නේ. මොකද මොබිටල් නම්බර් එකට වෙරිෆයි කරගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් 50 වෙන්නොත් විතරයි. එහෙනම් අනිවාර්යයෙන්ම මට සබ්ස්ක්‍රයිබ් 50 ගන්න උදව් කරන්න. ඉතින් අනිවාර්යෙන් තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නේ නැති එක්කෙනෙක් නම් ලයික් කරේ නැත්නම් ලයික් කළා. අනිවාර්යෙන් අපේ වීඩියෝස් වල ඉන්න. ඕන් ඉතින් මේක හැමදාම මට කියන්න අමතක වෙනවනේ. අනිවාර්යෙන් ඔයාලට මම අලුතින් වීඩියෝ එකක් ආවම දැනගන්න ඕනේ නම් මගේ channel එකට අලුතින් වීඩියෝ එකක් ආවම දැනගන්න ඕන නම් ඔයාලන්ට කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඔය ඉතින් subscribe කරාම ඔයාලන්ට bell icon එකක් වගේ එනවා ඇතිනේ. අනිවාර්යෙන් ඒක ඔයගොල්ලෝ ඒ bell icon එක ඔබලා all කියන එක ඔබන්න. එතකොට ඔයාලන්ට අනිවාර්යෙන් මගේ අලුතින් වීඩියෝ එකක් ආවම දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේ announcement එකක් යනවා මම හැමදාම මොකක් හරි වෙන්නේ මම රෙකෝඩ් කරන වෙලාවට. ඔයගලන්ට ඒක තේරෙනවා ඇතිනේ. හරිද? ඉතින් මම මේක මෙච්චර ස්පීඩ් එකෙන් වේගෙන් කරන්නේ මේ අද පොඩ්ඩක් වැඩි දවසක්. ඒක තමයි මම මෙච්චර වේගෙන් රෙකෝඩ් කරන්නේ. වෙන්නේ හරි ඉතින් ඔය ඉතින් අයියෝ මල වදේ. චික් යන්න. ඉතින් මගේ රෙකෝඩ් කරන ඇප් එකේ එච්චර හොදක් නෑ. මේක වැඩිපුර MB ගන්නවා. කවදාවත් වෙන්නේ නැති MB ටිකක් ගන්න. විනාඩි 12ට MB 400 ගණක් ගන්නවා මේකේ. බුදුම්බෝ. අන්න ඉතින් මගේ බෝම්බ ටික පෙන්නන්නේ. බෝම්බ තියෙන එක එබුව ගම ඔට්ටෝ යනවා බෝම්බ. 100 200 300 400 500 600. ඔයගලන්ට පේනවා දෙන්න මගේ හෙල්ත් එක. කොහමද? ඔයගලන්ට අනිවාර්යෙන් මේ වගේ හෙල්ත් එකක් හදාගන්න ඕන. ඉස්සරහට වීඩියෝස් එකේ අන්න ඒක බලන්න ඔයාලට මේ වගේ හෙල්ත් එකක් හදාගන්න විදිහේ වීඩියෝ එකේ සේම ෆ්‍රෙන්ඩ්ස් මොනවා කරන්න බෑ. අත් දෙකෙන් ප්ලේ කරන්න මේකත්. එකකින් ප්ලේ කරනවා නම් කමකුත් නැහැ. එකකින් ප්ලේ කරන්න බෑනේ. ඇයි බැරි? පුළුවන්. මොකද බැරි? ඔව් එකකින් ප්ලේ කරන්න ගියොත් හත්පැයක් ඇයි. ඔයා කාට හරි වෙඩි තිබ්බා කියන අතර කවුරු හරි ඉන්නවා. මේකේ තියෙන රහසක් තමයි එක රහසක් කියන්න දැක්කනේ එක රහසක් කියන්න කවුරු හරි එක්කෙනෙක් හැරිලා කාට හරි වෙඩි තියනවා නම් අනිවාර්යෙන් එතන කවුරු හරි ඉන්නවා මේකේ. ඒ තමයි මම ටක් ගාලා මේ කට්ටියව මරන්නේ. ඔය
අතරම මං ආයෙත් මතක් කරනවා ඔයාලට මට වැඩි හොඳට ප්ලේ කරන්න එක්කෙනෙක් ඉන්නවනේ අනිවාර්යෙන් එයාව කමෙන්ට් කරන්න මට. ඒතකොට මට එයාත් එක්ක ගේම් එකක් ඔන්ලයින් ඉන්න පුළුවන් වුණොත් ඉතලා එයාද හොද මන්ද හොද කියලා පෙන්නන්න. හරිද? ඉතින් මං මගේ අනිත් ෂොටියෙන් වෙඩි කියන්නම්කෝ. ඒක තමයි සුපිරිම ෂොටිය මේ ගේම් එකේ තියෙන. දැක්කනේ එක සද්ද එනවා මම රෙකෝඩ් කරන්න ගත්තාම කවුරුත් ගණන් ගන්නද? ලයිට් ගැන කියවනවා. අතරගෙන එක මම එඩිට් කරලා දාගත්තු එකක්. ෂික් සෝන් එක දැම්මනේ. ෂික් තම වෙනවා. අම්බෝ සෝන් එක දාලා එන අමාරුයි බේරුනේ. එන්න තමයි පොඩ්ඩක් පරක් වුනේ. කවුරුත් ගණන් ගන්න එපා. මේ ඇස්සේ අපේ මල්ලික් කෑ ගහනවා. මොනවක් කරන්න බෑ. කොන්නේ මං අද පුළුවන් නම් මේ වීඩියෝ එක දාන්න. නැත්තම් නිකන් ඉන්න. මේ ෂොට් එකෙන් මගුල මේකෙන් තියන්න බෑනේ. මේක තමයි මන්නම් ගැලපෙන එක. ඔය එහෙනම් මා මරන්න හිටපෙකනව මැරුවා. ඒකට වා මරනවා. උඩ පැනලා දුන්නේ. පැනලා. පතුරේ නාලා. අය කොන්නේ කපාලා. අයියෝ සින්දුවත් මතක නෑ. බෝම්බ පිපෙනවා. බ්ලා 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 බ්ලා. මගේ හෙල්ත් එක අඩු වෙන්නේ. බ්ලා බ්ලා බ්ලැක් ෂීප්. බ්ලා බ්ලා. ලයින ෆ්‍රෙන්ඩ්ස් විනාඩි 6ක් රෙකෝඩ් කරලා. ඒ කියන්නේ මට ඊට වැඩිය රෙකෝඩ් කරන්න බැරි වෙයි මට හිතන විදිහට. ඔයා එහෙනම් බොක්ක කාමු. මේ ෂොඩිය එකයි තියන්න ඕනි ඉවරයි. උනාට මං ගොඩක් තියෙනවා. මොකද මම මුඩ් පැක් එකක් දාන්න ඉන්නේ. හරිද? මේ මගුලේ සෙම නැති කරන්න වෙයි හිතන්නේ නැද්ද? අමතක වුණා. අනිවාර්යෙන් ඔයගොල්ලෝ තාම සබ්ස්ක්‍රයිබ් කරේ නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් කරන්න තියන්න ලයික් කරලා බෙල් අයිකන් එකත් ඕල් කරගෙනම තියාගන්න. ඉතින් කැමති නම් ෂෙයා පාරක් දාන්න. කැමති නම් කමෙන්ට් පාරකුත් දාන්න. මොකද ඒකෙන් වෙන්නේ මම සතුටු වෙන එක. සබ්ස්ක්‍රයිබ් කොහොමද 100k ගහන මම ජීවිතේට හැමෙක් දෙන්නේ. මම හිතන්නේ මිස්ටර් බීස් ගවලේ වැඩක් නෑනේ අනුන්ගේවා. සසෙන් මොනවද කරන්නේ? මං නිකන් ඉන්නම් බැරිද? ස්ට්‍රොබෙරි අනේ තාලාලාලා මම මේ ඩේටා ක්‍රොපේ හොයනවා. මම තමයි මේ දින හොදම රහස් තැන් ටික දන්නේ. ඔයා මේට වැඩි තිබගෙන අතන කවුරුද ඉන්නවද දැක්කනේ. අනිවාර්යයෙන්ම ඔයාලට මයින්ක්‍රාෆ්ට් ඔයගොල්ලෝ ඉල්ලන ඕනි ගේම් ප්ලේ එකක් ගේම් එකක් ගේන්න. මයින්ක්‍රාෆ්ට් දැන් මං ගාව තියෙන මම එකක් ගේන්න. හැමෝම දන්න F එක ඕනේ කියන්නේ. අනිවාර්යෙන් 100k ගැහුවොත් Q&A. තේරුණානේ? Q&A. Q එක ANDA. එහෙනම් friends අද වීඩියෝ එකෙන් අපි සමුගමු. එහෙම තමයි කරන්න තියෙන්නේ. එහෙනම් friends අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. Goodbye.